චීන ගොවීන් ඔවුන්ගේ මිදිවතුවල ගෙම්බන් ඇති කරනවා ඔබ දැකලා තිබෙනවද. ඇත්ත වශයෙන්ම එය අඩු පිරිවැයකින් විශාල මුදලක් උපයාගත හැකි දක්ෂ ක්‍රමයක්. ඒවගේම මේක පරිසර හිතකාමී ගොවිතැන සඳහා කදිම උදාහරණයක්. ගෙම්බන් කියල කියන්නේ ස්වාභාවික පලිබෝධ පාලකයන්. ඔවුන් විශේෂයෙන් කුරුමිනියන් පල ගැටියන් සහ මිදිවැල්වලට හානි කරන අනෙකුත් පොදු පලිබෝධකයන් ආහාරයට ගැනීමට පෙළබෙනවා. තනි ගෙම්බෙකුට සෑම දිනකම විශාල පලිබෝධකයන් සංඛ්‍යාවක් අනුභව කරන්න පුළුවන්. ඒ නිසා වගාවකදී රසායනික පලිබෝධ නාශක සඳහා ඇති අවශ්‍යතාවය අඩුවෙලාම යනවා. ඊට අමතරව ගෙම්බන්ගේ අපද්‍රව්‍ය විශිෂ්ට කාබනික පොහොරක්. එයින් පසෙහි කාබනික අන්තර්ගතය වැඩිකිරීම සහ ශුද්‍රජීවී වර්ධනය දිරිමත් කරනු ලබනවා. එයින් මිදිවැල් ශක්තිමත් වීමට සහ වැඩි පලදාවක් නිපදවීමට උපකාරී වෙනවා. මේ අතර තවත් ප්‍රසිද්ධ රහසකුත් තියෙනවා. ඒ තමයි සමහර චීන ජාතිකයන් ගෙම්බන්ව ආහාරයට ගැනීම. වැඩට ගෙම්බන් විකිනීම මගිනුත් ඔවුන් ඒ අයුරින් ලාභ උපයනවා. කෙසේ නමුත් සොබාදහම සමග එක්වී සිදු කරන මේ වගාවන් සැබෑවටම වටිනවනේද මිට්ටවරුණි.